Hey everyone, සුබ දවසක් හැමෝටම. එන්න යන මාත් එක්ක ගමන. මම අද ඔයගොල්ලන් අරගෙන යන්නේ බොහෝ දෙනා නොදන්න, බොහෝ දෙනා නොයන ටිකක් රහස්‍යගත තැනකට. එන්න යන මාත් එක්ක. අද මං ඉන්නේ මිහින්තලේ. මිහින්තලේ හැමෝම ගිහිල්ලා තියෙන තැනක් වෙන්න පුළුවන්. නමුත් මම මේ කියන තැනට ඔයගොල්ලෝ කවුරුත් නොගිහිල්ලා ඇති. මම අද යන්නේ මිහින්තලේ කඳු පාමුල තියෙන කටුසෑය ළඟ තියෙන ඉතාමත් විශේෂිත ස්ථානයකට. මම දැන් ඉන්නේ මිහින්තලේ පිහිටි විශේෂිත පුරාවිද්‍යාත්මක ස්ථානයක් වන ඉන්දිකටුසෑය ගාව. මේ ඉන්දිකටුසෑය පිහිටා තියෙන්නේ මිහින්තලේ ප්‍රසිද්ධ පූජා භූමියේ අවට ප්‍රදේශයේ. ඒකේ කටුසෑය ආසන්නයේ මිහින්තලේ පාමුල තමයි මේ ඉන්දිකටුසෑය ආරාමයේ පිහිටා තියෙන්නේ. පුරාවිද්‍යාත්මක සාක්ෂි වලට අනුව මේ ඉන්දිකටුසෑය කියන ස්තූපය ඉදි කරලා තියෙන්නේ පළවන සේන රජුරුවන් කාලේ. ඒ කිව්වේ ක්‍රිස්තු වර්ෂ 8 වන සතවර්ෂයේ සහ 9 වන සතවර්ෂයේ අතරතුර යුගයේ. පුරාවිද්‍යාඥයන් කියනවා අනුරාධපුර යුගයට අදාළ වන ගෘහ නිර්මාණ ශිල්පයේ ඉතාමත්ම විශිෂ්ට සාක්ෂි පෙන්වන ස්ථානයක් තමයි කියලා මේ ඉදිකටුසෑය. නමුත් හරියටම මේ ඉදිකටුසෑය ගොඩ නැගුවේ කවුද කියන එක සම්බන්ධයෙන් තාක්ෂණිකව තොරතුරු අපට හම්බ වෙන්නේ නැහැ. නමුත් ජනප්‍රවාදවල මේ ඉදිකටුසෑය සම්බන්ධයෙන් හරි ලස්සන කතන්දර කිහිපයක් පවතිනවා. ජනප්‍රවාදවල කියන විදිහට මිහින්තලේ වැඩ වාසය කරපු භික්ෂුන් වහන්සේලා තමන්ගේ මේ චීවර මැසීමට පාවිච්චි කරපු ඉදිකටු එකතු කරලා තියාගත්තා. අපේ සංස්කෘතියට අනුව භික්ෂුන් වහන්සේලා භාවිතා කරපු සෑම දෙයක්ම පූජනීයත්වයෙන් සලකන නිසා, තාමත්ම ශ්‍රද්ධාවෙන් සලකන නිසා මේ ඉදිකටු පවා පූජනීය වස්තුන් විදිහට විශ්වාස කරලා මේ ඉදිකටු එකතු කරලා මේ ස්තූපය හැදුවා කියලා තමයි ජනප්‍රවාදවල කියන්නේ. මේ කතාව කොච්චර දුරට සත්‍ය අසත්‍යද කියන කාරණාවට වඩා අපිට මේක ඇතුලේ පේන්නේ අපේ අතීත මුතුන් මිත්තන්ගේ ශ්‍රද්ධා භක්තිය කොච්චරද කියලා. ඒ වගේම තමයි අපේ අතීතයේ තිබුණු මහා තේර සම්ප්‍රදාය කොච්චර බලාත්මකයිද කියලා. (1923) වර්ෂයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ස්ථානයේ කැණීම් සහ සංරක්ෂණ කටයුතු ආරම්භ කරා. ඒ වෙලාවේ හම්බුච්ච දේවල් අපේ බෞද්ධ ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් සොයා ගැනීම විදිහට තමයි අදටත් සලකන්නේ. මහායාන දර්ශනයට අයත් මහා ප්‍රඥා පාරමිතා සූත්‍රය සංස්කෘත භාෂාවෙන් ලියපු තඹපත්තිරු 91ක් මේ ඉදිකටුසෑය කැණීමේදී පුරාවිද්‍යාඥයන්ට හම්බ වෙනවා. මේකෙන් තහවුරු වෙන්නේ මහායාන බෞද්ධ සම්ප්‍රදායට අයිති ධර්ම චෛත්‍යයක් විදිහට මේ ඉදිකටුසෑය ඒ කාලේ වන්දනාමාන කරලා තියෙනවා. මහා ප්‍රඥා පාරමිතා සූත්‍රය කියලා කියන්නේ මහායාන දර්ශනයේ තියෙන ඉහළම ගණයේ සුද්ධ ග්‍රන්ථයක්. ඒක වන්දනා කරන්න පාවිච්චි කරපු බුද්ධ ධර්ම චෛත්‍යයක් විදිහට තමයි මේ ඉදිකටුසෑය උදි පැවතිලා තියෙන්නේ. මේ සොයා ගැනීමෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අනුරාධපුර යුගයේ ශ්‍රී ලංකාව තුළ මහායාන සහ ථේරවාද කියන බෞද්ධ සම්ප්‍රදායන් දෙකම සමගාමීව පැවතුණා. 1941 දී මේ ස්ථානය පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයක් බවට පත් කරනවා. දැන් අපි බලමු මේ ස්තූප ගොඩනැගිල්ලේ තියෙන විශේෂාංග ගැන. මේ ස්තූපය ඉදි කරලා තියෙන්නේ අඩි 6ක් විතර උස වේදිකාවක් මත. ඒතොර ස්තූපයේ විශ්කම්භය අඩි 20ක් විතර වෙනවා. හැඩය බුබුලාකාර කියන්නේ බුබුල් වලට හැඩය. එතකොට මේකේ පාදමේ ඉඳන් පේසාවලවල දක්වා කළු ගල් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. උඩ කොටස සම්පූර්ණයෙන් ගඩොල් වලින් නිර්මාණය කරලා තියෙනවා. මේකේ හැඩය පිළිබඳව අපි අධ්‍යයනය කරද්දී ඒ කාලීන සමකාලීන ස්තූප නිර්මාණය කිරීමේ තාක්ෂණයට ඉතාමත්ම සමානයි කියලා තමයි කියන්නේ. එතකොට අවට ප්‍රදේශයේ පිළිබඳව අපි අවධානය යොමු කළොත් මේ ස්තූපයට අමතරව ඉතාමත්ම වැදගත් කොටස් කිහිපයක් මේ ප්‍රදේශයේ අපිට හඳුනා ගන්න පුළුවන්. ඒතර පංචාවාස ගොඩනැගිලි, වික්ෂුන් වහන්සේලා වැඩ කරපු නේවාසික ගෘහ, ප්‍රතිමා ගෘහ, බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරපු මන්දිර, චන්තාගාර, තාප පද්ධති කාමර, පොකුණ. මේ පොකුණ ගැන කතා කළොත් එහෙම ඒක සාමාන්‍ය පොකුණට වඩා විශාලයි. ඒක විශාල භික්ෂුන් වහන්සේ ප්‍රමාණයකට එකපාර වතුර සපයා ගන්න පුළුවන් විදිහට තමයි මේ පොකුණ නිර්මාණය කරලා තියෙන්නේ. පාහියන් හිමියන්ගේ වාර්තාවලින් පැහැදිලිව පේනවා මිහින්තලේ ආරාම පද්ධතිය ආශ්‍රිත විශාල ප්‍රමාණයක් භික්ෂුන් වහන්සේලා නේවාසිකව වැඩ වාසය කරලා තියෙනවා. ඉතින් මේ වගේ විශාල ප්‍රමාණයක් භික්ෂුන් වහන්සේලාට ජල පහසුකම් ලබා ගැනීමට මේ ඉදිකටුසෑය ආශ්‍රිත ප්‍රදේශයේ මේ වගේ විශාල පොකුණක් තිබීම පුදුමයට කාරණාවක් නෙවෙයි. බොහෝ දෙනා හිතන්නේ ශ්‍රී ලංකාව හැමදාම ථේරවාද බුද්ධහම විතරක් පැවතුණු රටක් කියලා. නමුත් මේ ඉතිහාසය අපිට පෙන්වන්න කරන්නේ ඊට වඩා වෙනස් කතාවක්.
අනුරාධපුර යුගයේ විශේෂයෙන් මේ 8 වන සතවර්ෂවල 9 වන සතවර්ෂවල ලංකාව ඇතුලේ මහායාන බුද්ධාගම ඉතාමත් ප්‍රබලව පැවතිලා තියෙනවා. තේරවාද සහ මහායාන සම්ප්‍රදායයන් දෙකම ඉතාමත්ම සමගාමීව පැවතුණා. ඒ වගේම තමයි මේ දෙකටම ඉතාමත්ම සහයෝගයෙන් රාජ්‍ය අනුග්‍රහය පැවතිලා තියෙනවා. ඉතින් මේ ඉදිකටු සෑය කියලා කියන්නේ මේ ඉතිහාසය අපිට පෙන්නන ජීවමාන සාක්ෂියක්. ඉදිකටු සෑය වර්තමානයේ තත්ත්වය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරද්දී දැනට මේ ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතින 1941 ඉඳන් පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් විදියට ආරක්ෂා කරන්නත් මේ ස්ථානයට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි අවාසනාවකට වගේ මෙතනට එන සංචාරකයන්ගේ ප්‍රමාණය නම් හරිම අඩුයි. මේ වගේ වටිනා ඓතිහාසික ස්ථාන ගැන මහජනතාව දැනුවත් කරන එක හරිම වැදගත්. මේවා අපේ උරුමය, මේවා අපේ අනන්‍යතාවය. ඒ කියන්නේ ඉදිකටු සෑය කියලා කියන්නේ පරණ ගල් ගොඩනැගිල්ලක් විතරක්ම නෙවෙයි. අපේ මුතුන් මිත්තන්ගේ භක්තියේ සංකේතයක්. අපේ ගොඩනැගිලි කලාවේ විශිෂ්ට සාක්ෂියක්. ශ්‍රී ලංකාවේ බෞද්ධ සම්ප්‍රදායේ තියෙන විවිධත්වයේ පිළිබඳව දක්වන්න පුළුවන් හොඳම සාක්ෂිය. අපි සංරක්ෂණය කර යුතු උරුමයක්. ඉතින් ආය දවසක ඔයගොල්ලෝ මිහින්තල යනකොට ප්‍රසිද්ධ ස්ථාන වලට විතරක් නෙමෙයි මේ වගේ අමතක වෙලා යන්න ලං වෙලා තියෙන ස්ථාන වලටත් යන්න අමතක කරන්න එපා. ඔයගොල්ලෝ මේ වගේ තැන් වලට යනවා කියලා කියන්නේ මේවට විශේෂ අවධානයක් ලැබෙනවා. ඒ අවධානය ලැබෙනවා කියලා කියන්නේ සංරක්ෂණ පියවරු වැඩි වෙනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අපතක කරන්නත් එපා. අපේ උරුමය ගැන තවත් රහස් කතා ඉදිරි වීඩියෝ වලින් මම ඔයගොල්ලන්ට අරන් එන්නම්. ඊළඟ වතාවේ තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.